අපි අපේ ජීවිතය සමහර තීරණ ගන්න හරි අමාරුවෙන් හොඳට හිතල බලලා අපිට බයයි අප මේ ගන්න තීරණය හරිද වැරදිත මේක නිසා මට ප්‍රශ්නයක් ඇතිවේද කියලා. ඔහොම කල්පනා කරලා ගන්න සමහර තීරණ හරිම තීරණ නොවෙන්නත් පුළුවන්. ඒත් අපි සමහර වෙලාවට හිතන්නේ නැතුව ඔහේ ගන්න තීරණ හරිම විදියට වැඩ කරන්නත් පුළුවන්. සරුංගලයක් වගේ ගෙවිල යන මේ ජීවිතේ අපි හැමදාම බලන්නේ සතුට හොයාගෙන යන්න. හැබැයි සතුට කියන දේ හැම වෙලේම අපිත් කරන්නේ නැහැ. දැන් සතුටින් ඉන්නවා ආපහු ටික වෙලාවකින් මොකක් හරි දෙයකට දුකක් ඇති වෙනවා. අපි ස්පාසුවක් නැතුව මේ ගෙවන ජීවිතේ හැම වෙලේම උත්සාහ කරන නිදහස හොයාගෙන යන්න. හැබැයි මට තියෙන ප්‍රශ්නේ තමයි මම මේ කතා කරන නිදහස හැමෝටම ලැබෙනවද කියලා. හෙලෝ ගයිස්, අද අලුත් vlog එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අලුත් vlog එකක් කියන්නේ මම ඊයේ vlog එකක් රෙකෝඩ් කරා. ඊයේ සෙනසුරාදා, මේ අද ඉරිදා. ඉතින් ඊයේ vlog එක නම් වැටලත්තේ ගිය සිකුරාදා. ඒ කියන්නේ මම අප්ලෝඩ් කරන සාමාන්‍යයෙන් සිකුරාදා දවස්වලනේ. ඉතින් අද ඔයාලා මේ vlog එක බලන්න අලුතෙන් නම් මගේ channel එක subscribe කරලා support එකක් දෙන්න. ඒත් එක්කම මම ඔයාලා කලින් vlog එකේදී කිව්වනේ මම සාමාන්‍යයෙන් vlog එකක් කරද්දී එක මාතෘකාව ගැන කතා කරනවා කියලා. ඉතින් අද මම තෝරගත්තේ ලංකාවේ ඇතුළේ තියෙන එක මාෆියා ගැන. ඒ කියන්නේ කෝස් අපි හිතමුකෝ මොනවාරි ඊමනි සම්බන්ධයෙන් කරන කෝස් අනම්මනම් තියෙනවනේ. ඉතින් ඒ දේවල් ගැන කතා කරන්න තමයි අද වීඩියෝ එක මම ප්‍රධාන මාතෘකාවක් විදිහට කරගන්නේ. ඉතින් අපි බලමු අද vlog එකේ මොකද වෙන්නේ කියලා. දැන් වෙලා උදේ 8ට විතර ඇති. මම අද කොළඹ යන්නත් උනා. ඒත් එක්කම ඔයාලා මගේ කලින් vlog එක බැලුවා නම් ඒකේ දැක්කනේ $141 ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඉතින් ඒ ප්‍රොජෙක්ට් එකට මට මතක විදිහට දවස් දෙකක වගේ ඔය ටයිම් එකක් තිබුණා. ඉතින් ඒ ප්‍රොජෙක්ට් එකෙත් වැඩ ටිකක් කරනවාද කියලා බැලුවා. ඒ කියන්නේ ඒකෙදි කරන්න තිබුණේ පැන් ටිකක් හදන්නත් තිබුණා. ඒත් එක්කම ලෝගෝ අනම්මනම් ඔය දේවල් ටිකකුත් කරන්න තිබුණා. ඒකෙන් ඔක්කොම නැතුණත් 150ක හරි වැඩ ටිකක් කරනවාද කියලා බැලුවේ. ඒ වැටි ඇත්ල දැන් අද බයික් එක අනම්මනං ඔය ලයිෂන් කරන වැඩ ටිකුත් තියෙනවා. එහෙම කරගෙන කොළඹ යන්න තමයි බැලුවේ. මේ තියෙන්නේ ප්‍රොජෙක්ට් එක. ඉතින් $140ක්. ඊට අමතරව දවස් දෙකක වගේ ටයිම් එකක් තියෙනවා. ඊට අමතරව මේ කලින් බ්ලොග් එකේදී මම ඩෙලිවර් කරපු ඕඩර්ස් දෙක ලංකාවේ ගොඩක් අය ඉන්නේ මොකක් හරි දෙයකට ඒ කියන්නේ ස්කිල් එක හදාගන්න කෝස් එකක් ෆලෝ කරන්න ඕන. මම උදාහරණයක් කිව්වා. දැන් ට්‍රේඩින් ගැන කවුරු හරි ඉගෙන ගන්න කැමති නම් ඒකට අනිවාර්යයෙන්ම කෝස් එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක බැරි වෙනවා කියලා හිතාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් මම සාමාන්‍යයෙන් ඔය කෝස් එකක් කරනවා කියන එක ලොකුවට රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඊට වඩා අපිට ඔය YouTube එකෙන් Google එකෙන් සෝසස් හොයලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මමත් කිසිම කෝස් එකක් කරලා නැහැ කිසිම දෙයකට. මම හිතන්නේ ඔය කෝස් එකක් කරන එක ගොඩක් අයගේ බිස්නස් එකක් කියලා. දැන් කියන්නේ සමහර අය ඉන්නවා ට්‍රේඩින් කරන්නේත් නැහැ ඒත් කෝස් එකක් කරනවා. ඉතින් මෙහෙමනේ දැන් ට්‍රේඩින් කරලා හොයන්න පුළුවන් ගානයි. ඊට අමතරව ලංකාවේ ඉන්න ඔය හාව ටික අල්ලලා මේ කෝස් එකක් ගුණට පස්සේ එකකින් හම්බ කරන්න පුළුවන් ඒ ගානයි ලොකු පරාසයක්. උදාහරණයක් කිව්වොත් රුපියල් 5000කට කවුරු හරි කෝස් එකක් කරනවා නම් 20 දෙනෙක් ඒ කෝස් එකට එකතු කරගත්තොත් ඒක ලක්ෂයක් එතනම. ඒක එහෙම හොයන එක ලේසි. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඔය ට්‍රේඩින් කරන්නේ නැති කට්ටිය තමයි ගොඩක් කෝස් කරන්නේ. ඉතින් මාත් එක මේ කිසිම කෙනෙක් තරහ වෙන්න එපා. මේ ඇත්ත කතාව මේ කියන්නේ. ඉතින් ඔය 5වත් එහෙමයි. 5 එකෙත් කෝස් කරන ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් මම නම් ෆ්‍රීම කෝස් එකක් YouTube එකේ දාලා තියෙන්නේ. ඉතින් මට එහෙම අර කෝස් එකක් විකුණලා කියන්නේ 5 එකේ කෝස් එකක් විකුණලා ඔයාලගෙන් ගන්න දෙයක් නැහැ. මම කැමති ඊට වඩා මේව ෆ්‍රී කියලා ෆ්‍රී ඔයාලට මේ YouTube එකෙන් ගිහලා ෆ්‍රී බලන්න පුළුවන් නේ. මට හම්බෙන්න ලොකු ගාණක් නැහැ නේ මොක බැලුවා කියලා. ඉතින් එහෙම ෆ්‍රී දෙයක් කියලා දීලා මට එකෙන් ඊට වඩා සතුටක් ලබන්න පුළුවන් ඔය කෝස් එකක් මුල්ලා කීයක් හරි හොයනට වඩා. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් ඔය ට්‍රේඩින් ඒවා ෆයිවර් ඒවා ඔය කිසිම දෙයක් අර හැමෝටම හරියන දෙයක් නෙමෙයිනේ. ඒ කියන්නේ ඒක කට්ට කාලා ඒකේ හරි ස්ට්‍රැටජි එක අල්ලගත්තට පස්සේ තමයි ඒක ඕන කෙනෙක්ට සෙට් වෙන්නේ. ඉතින් කෝස් එකක් විකුණලත් ඔය කරන හැමෝටම හරියන්නේ නැහනේ. දැන් ට්‍රේඩින් කෝස් එකක් අපි මම ගත්තා, තව කෙනෙක් ගත්තා. ඔය දෙන්නට මොක හරියන්නේ නැහනේ. සාමාන්‍යයෙන් ට්‍රේඩින් උනත් හරියන්නේ කීප දෙනෙක්ටයි. ඉතින් ඒක නිසා මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ කිසිම දෙයකට කෝස් එකක් කරන්න යන්න එපා. මුලින්ම YouTube එකෙන් හරි කොහෙන් හරි සෝසස් හොයලා මේක මට සෙට් වෙනවද? මේක කොහොමද කරන්නේ? මේකේ ස්ටෙප්ස් ටික කොහොමද? ඒ දේවල් ටික අල්ලගන්න. කොහෙද ගියේ අනේ? කොහෙද ගියේ? කොහෙද ගියේ? මොකමුද? කෝ එන්න.
මම හැම ලොගගේ මුළුත් මාතෘකාව කතා කරනවා කියල කිවට මේ ඇත්තරම මට මාතෘකා ඔලුවට එන්නේ නෑ පුළුවන්නන් වල්ඩ ගැන දැනගන්න මොහ කැමති දේවල් තියෙනවනා මේ උදාහරණයක් මං කියන්න වල්ඩ කැම්පස් එක ගැනකි දැනගන්න ඕන්නන් පසේ කැම්පස් වියදන් ගෙන දැනගන්න ඕන්න ඔයගේ උදාහරණ කියන්නේ ඒවගේ දේවල් දැනගන්න ඕන්නම් පල්හැංගමෙන්ට අදදාන්න එතකොට මට ඒ දේවල්ට උත්තර දෙන්න පුලයිගන්න ඒ දෙයක් ගැන එක විඩක් වෙංගල්ල කතා කරන්න පුළුවන් මං ඔයාල දාන ඔක්කොම කමට ගන්නේ වැදගත් වල්ට වැදගත් කියල හිත දේවල්ම නෝට් කරගෙන තියන ඉට පසම ඉස්රට ඒ බ්ලොග ගන වෙන වෙනම කරගෙන යන්න දැන් අපි අර මට කරනතින ප්‍රජෙක්් එක වැටයක් කරන්න බලමු නැත්තං මේ ඔක්කෝ මැට්ටක හිර වෙනවා මොකද මේ සයිමන්ටු තියෙනවා අපහු වැඩ හිරවෙන කාලට ඔන්න වෙන්න තියෙන ගැන්නේ අර මොද පීක් ටයිම් එක එන්න ඔන්න වෙන්න තියෙන්නේ මන් ඩිසයින් දෙයක් විතර හදාගත්තා මේ දැන් එක පරම් කරන්ට කියා මීට වසේ එහෙම වැඩෙත් නැවතුනා දැන් අපහු මේ කරටයාව දැන් අර බයිකිය වැඩ කරගන්න දික්කල්ලට ගිහිල්ලා අපව් එහෙම ගෙදර ඇවිල්ලා මේ බෑකල් ඇස්සි කරගෙන බෝඩිමට යනවා මේක මං ඇහුව නැත්ත තම්ම මේ අනිවාරය මහන බයිකේ වැඩනම් කරගත්තා මගේ ෆෝන් එක මේ ස්ටෝරේජ් නෑ කිසිම දෙයක් මේ වීඩියෝ කරන්න ඒක නිසා මම මේ වීඩියෝ ගන්නෙත් පරණ මේ මගේ තිබිච්ච වීඩියෝස් ටික ඩිලීට් කරලා මේ මම ආව සාමාන්‍යයෙන් ගෙදර ඉඳිම වැඩි කරන වෙන තැනට මේ පිස්සු මරන්න නැතුව ඉන්න. එනෝනේ දැන් අපෝ මාසෙ ඉවර බලන්න. ඈ? අයියනවා. මම මේ ෂොට් එක ගන්න මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන දවසේ කියන්නේ කලින් එක දිගට ෆ්ලෝ එකේ වීඩියෝ එක ගලාගෙන ආවට මම අන්තිම වීඩියෝස් ටික මුකුත් අරගෙන නැහැ. ඉතින් මම එදා එහෙම මාළඹේ ඇවිල්ලා මට කරන් දෙන ඩිසයින්ස් ටික මම හදාගත්තා. මම මෙතනින් පස්සේ වලේ ඩිසයින්ස් ටික පෙන්නන්න. මේ තියෙන මම හදාතු පළවෙනි පැටර්න් එක. මේකේ මේ තියෙන මේ ඩොට්ස් වලින් පොඩි කෝඩින් පැටර්න් එකක් තියෙනවා කියලා ක්ලයන්ට් කිව්වා. මට ලොකු දැනුමක් නැහැ ගැන. ඊට පස්සේ මේ තියෙන්නේ දෙවෙනි හදාගත්තු පැටර්න් එක. ඊට පස්සේ මේ තියෙන තුන්වෙනි හදාගත්තු පැටර්න් එක. මේකේ මේ ෆ්ලෝරල් පැටර්න් එකක්. මේකේ චුට්ටක් ඩීටේල් වැඩි. ඊට පස්සේ මේ තියෙන්නේ හතරවෙනි හදාගත්තු පැටර්න් එක. මේකේ පොඩි ෂැඩෝ එක ආපු ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි අද vlog එක ඉවර වෙන්නේ. වීඩියෝ එකේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් හැදෙන්න මොන හරි දෙයක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම ඔයාලට මම කරන දේවල් ගැන තව මොන හරි දැනගන්න ඕන නම් ඒ ගැනත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් සෙට් වෙමු.